ළමයෝ මොකද බය වුණාද? අමිත් ඒක බොන්නෝ. මොකද ළමයෝ ගියේ වැඩේ? මම නම් ඒක ගැන හරියට දන්නේ නැහැ නේද? සංජු කී එක හරියට බලන්න ඉන්න තමයි. අනේ මන්ද. ලින්දට අඩිච්ච මිය ලින් කටේම ගොඩෙන්න ඉපේ. බලමුකෝ. දුව මටත් එකක් ඕනේ නැන්ද? එහෙනම් පුතාට ඒක බොන්න. මං දුවට එකක් හදාගෙන ඉන්නම්කෝ. තව එකක් නම් ඕනේ. අපි දෙන්නම් මේක බොමු. ඔය උගුරයි. මං උගුරයි. ඇති අන්තන් දෙන්වත් හිනාවුණා. මොකද ඉස්සෙල්ලා අප්සෙට් ගාලා හිටියේ? මං වගේ hina වෙලා ජොලි ඉන්න ඕනේ. ඒකනේ සංජු කී වැඩේට මොකද? එක ගලෙන් කුරුල්ල දෙන්නයි. අපිට ගෲප් එකේ සිං කරන්න chance එකක් හම්බුණා. අපේ voices වලට කැමති වෙලා කැසට් එකක් කරන්න chance එකක් හම්බුණා. එහෙමයි. කාගේද කතාන්නේ? අලුත් කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ.
හරියට විරාජි කටහඬ හැට ගැලපෙන. නරකද විරාජි ජලුස් කැසට් එකට ගත්තොත් ඒ ගර්ල්. ඉතින් මට අඳුරලා දෙනවකෝ. ෂුවර්. වැඩි වරකට පටන්. සින්දු හතරම බලාගත්තනේ. ඔව්. අපි තව රිහර්සල් එක කරමු. ඕනේ සර්. ටේක් එකට මේ. නේ. ඊට ඉස්සෙල්ලා මේ ඕගොල්ලෝ අඳුන ගන්න ඕන කෙනෙක් ඉන්නවා අඳුන ගන්න. පොඩ්ඩක් ඉන්න. මේ සංජු. මේ රාජා. ඕගොල්ලන්ට ඉතින් කියන්න දෙයක් නැහැ නේ. මේ ලංකාවේ ජනප්‍රියම ගායකයා. සංජු. මම අහගෙන හිටියේ ඔය දෙන්නගේ සින්දු. ෂා හරිම ලස්සනයි. my congratulations. ඇයි සංජු මට පිටුපාන්නේ? ඔයා මාව දාලා ගියට පස්සේ මම කොච්චර ඔයාගෙන හෙව්වද? මොකටද? මා වාශ්‍රය කරද්දි මගේ වටිනාකම තේරුන්නේ නැහැ. දැන් තමයි මගේ සින්දු ලස්සන වෙලා තියෙන්නේ. ඔය වගේ මිනිස්සු මේ ලෝකෙට මොකද බිහි වුණාද මන්දා? එහෙම කියන්න එපා සංජු. මම තාමත් ඔයාට ආදරෙයි. ආදරේ? ওই විදිහට තව කෙල්ල කී දෙනෙක්ට ආදරේ කියලා තියෙනවද? රාජා අපි ආ. එතකොට රෙකෝඩින් මට සමා වෙන්න සර්. මේ වගේ මිනිස්සු ඉන්නකොට මට එක හිතකින් සිං කරන්න බෑ. අපි යමු රාජා. I'm sorry. මං දැන හිටියේ නැහැ කලින් ඔයගොල්ලෝ අඳුරනවා කියලා. හොඳයි කමක් නැහැ. අපි කැන්සල් කරමු. මම හෙට එවන්නම් වෙහිකල් එකක් ඔයගොල්ලන්ට එන්න කියලා. හා. තමුසේ මාර ලෙඩක් නේ දැම්මේ. ඒකෙලා තමරු දෙන්න.
තියයි. මුදලාලි ඊයේ අපේ රාජමල්ලි සින්දු කිව්වා ටීවී එකේ දැක්කද? දැක්කා. කියලා වැඩක් නැහැ. අනේ හොඳයි අපේ මිනිහට හරි ගියේ එක. හැබැයි රාජගමේ හිටියනම් අරු කුමාරයා ෂුවර් එකට මිනිහව මරව දානවා. උන්ට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි මුදලාලි දැන්. මේකනේ ගාමිනි මල්ලි. තියෙන ඉඩම් ඔක්කොම වික්කනේ. දැන් ඉතුරුලා තියෙන්නේ ওই ඉන්න ගේ ඉඩම විතරයි. නන්දේ මේ ගාමිණී ළමයානේ. අනේ මගේ ඇස් දෙකේ පෙනීමක් දැන් ටිකක් අඩුයි. මොනවාද නන්දේ ගණ්ඩාවේ? මම මේ සීනි 100ක් ගෙනියන්න කියලා ආවේ. මුදලාලි නන්දට සීනි 500ක්ම දෙන්න. මම සල්ලි දෙන්න. පුතා සල්ලි වෙ නැද්ද? ඉඳ හිට ඉවනා මුදලාලි. මැරෙනකන් හරි ජීවත් වෙනවා අපි එක වේලක් කාලා. පුතා හොඳින් ඉන්නවා දකින්න තමයි මගේ එකම ආසාව. පුතාට දැන් හොඳයි නන්දේ? මටත් ආරංචි. මිනිහා තාම නැගිගෙන ආව විතරයිනේ. පස්සේ සල්ලි හම්බ කරගනි. මං එන්නම් මුදලාලි. මං එන්නම් පුතේ. ආමිනේ. අප්පුහම මට සනීපද? දැන් නම් ওই ටික ටික ඇවිදිනවා. පහුගිය දවස් ටිකේ දොට්ට පිල්ට ගියෙත් අපේ වාරුවෙන්. හොකුන්ට එන හතම වදින්න උනේ අපිට කරපු අපරාධ වලට. 7ක් වැඩිලත් මදි ඔය කරපු අපරාධ වලට. අප්පුහාමි මාමලා මේ ගමේ කොච්චර උජාරුවට ජීවත් වෙච්ච මිනිස්සුද? බලමුකෝ. රාජවත් අලු ගසා දාලා ආවොත් මං එන්නම් මුදලාලි. හොඳයි ආමි. මං එන්නම් පුතේ. හොඳයි නන්දේ. අම්මේ මට බඩගිනි. ඉන්න පුතේ. මං කොහොම හරි කන්න හොයලා දෙන්න. අනේ අම්මේ මට ඉවසන්න බෑ අම්මේ. අනේ හැබැයිට මොහෙට තේරෙන්නේ නැද්ද? මේ ළමයට කන්න මොන හරි කියනවාකෝ. මං ඔබට කියන්නේ නොකයින්ද කියපන්. අනේ හැබැයිට මෙහෙමත් මිනිහෙක්. තමුස ඉඩන් කෑලි විකුණලා ඒ සල්ලි විදන් කර බාර කරා යාළුවටයි. තමුස මේ ළමයා කන්නේ බොන්නේ මොනවද කියලා හිතුවද? මේ ළමයාගේ අනාගතය ගැන හිතුවද? මහගුති කීගුමල් අද වීර තමයි හෙට බොන්නේ ගෑණියේ. අද හොඳට බොන්න ඕන. තමුස පිරිමියෙක් නේද ඔය? යනකො රස්සාවක් කරනවාකෝ. හරි උඹලට කන්නනේ සල්ලි ඕනේ. මං හෙට උදේ වෙන්න ඉස්සරියෙන් උඹලට සල්ලි ගෙනලා දෙන්නම්කෝ. මේ තමුසේ මං කොල්ල කාලා ඒ සල්ලි වලින් මේ ළමයට කන්න ගේනව නෙමෙයි. කවුද යකෝ මංගොල්ල කන්නේ? කවුද යකෝ මංගොල්ල කන්නේ? රාජිසේ නිදි මරලා මදුරුව තල්ලා මං සල්ලි හම්බ කරන්නේ. ඔබ ඒක දැනගනි. මට තද වුණොත් මේ ගීත විකුණනවා. ඒ වන තමුසේ ලේසි වෙන එකක් නේ. මොකද බල කිව්වේ? මොකද කිව්වේ? මොකද කිව්වේ? මං මේ මිනිහා පැත්තකට කරගත්ත තරුණ. යන්න තමුසේ. මොකද කිව්වේ? මොකද කිව්වේ? ඔයෝ
මුදලාලි අපිට කල්ල බෑග් හතරක් දෙන්න. කීයද ගන්න? 20යි මාත්‍ය. සර්. polisi Kalau noe muna. Kamu sih tamai ni kami ain sih musuh salju ni dia. Nanti beri kabar sir. නැති බැරි කමට හම්බේ පොලිසියට ගියාම. Oh, yamang polisi dek bala ko hinda. හැම ගහටම කොටලා කොට්ටෝරු අන්තිමට කොටු උනේ කෙහෙල් ගහට කොටලයි. නියම වැඩේ කියන්නේ මුදලාලි. PC ලා ඔක්කොම ඇවිත් තියෙන වෙස්සලා ගන්නේ. ඊයේ මම කඩේ වහන්න හදනකොට කවුද මහත්තුරු දෙන්නෙක් ඇවිල්ලා මගෙන් කඩලා පැකට් 4ක් කිල්ලුවා. ඒ බැලින්නම් දැකලා පුරුදු මූණවා. ඔලේ බැලින්නම් පොලිසිය මහත්තුරු. රජකම් කළත් කළකම් පළ දෙනවා කියන්නේ ආන් ඕකයි මුදලාලි. ඔන්න බලන්න ඔය මිනිහා ඕකනෙත් බේරෙනවා. කොහොමද දන්නවද? පෙරකදවරු මහත්තුරු මිනිහාගේ යාළුවෝ. ලැජ්ජාවක් තියෙනවා නම් ආයෙත් ඔය මිනිහා ඔය වැඩේ කරන එකක් නෑ. ලැජ්ජාවක් තියෙනවා නම් ආයේ ඔය මිනිහා අපේ ගමේ බස් පාගන්නේ නෑ. ඔන්න එනවා. Benar. Mau register kan? ආමෙන්. සල්ලි හෙට. ගානේ මන්. ඊයේ මොකද්ද කරදරයක් වුණා කියන්නේ? ඒක සුළු දේවල්. මේ මිනිහා යකාගේ මිනිහින්. හරි හරි. ඔව්. මොකද්ද බෑන්ඩ් එක කිව්වේ? ඇත්තද? පොඩ්ඩක් ඉන්න. සංජු. ඉක්මනට එන්න. මේ ෂෝ එකක් තියෙන එන්න පුළුවන්ද කියලා අහන්න. ඔයා පොඩ්ඩක් කතා කරන්න. Halo? Oh, koහෙද තියෙනව කෙනෙක්? හරි. අදට නේ? හරි. අපි කවුද ගම යන්නේ? ඇයි හෙටෙන් දාගත්තේ? ඔව්, අපිට කරා. හෙලෝ. අදට නේද? පුළුවන් අපි එන්න. ටිකක් ඉක්මනින් දාන්න අපිට තව වැඩ වගේක් තියෙනවා. හරි. ඕකේ. මේ හෙට අම්මලා ආවම කාමරයක් එහෙම ලෑස්ති කරලා තියෙනවා. ඔව්, මම පල්ලේ කාමරේ ලෑස්ති කරා. ඔයාගේ අම්මට උඩට නගින්නත් අමාරුයිනේ. මේ උගොල්ලන් ගෙදර තියෙනවද? යමු. මම මේ කල්පනා කරේ උගලන්ගේ අල්ලපු ගෙදර හිටපු මිනිස්සු ඔයා මේ තත්ත්වයේ ඉන්නව දැක්කම පුපුරලා මෙරෙයිනේ. ඒක අපේ දෛවය. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපි පතාගෙන ආපු විදියට. ඒක නෙවෙයි. අර එළිය ඕගනයිසර්ලා වගේ ඉන්නවා. ඔයා ගිහින් කතා කරන්න. මම දුට්ටි ක්ලාස් එක ගන්නවා. කොහොමද බේරුනේ? හිතුවේ නෑනේ. කවද්දෝයි අපි පොලිසියෙන් අරන් ගිහින් තියා ඉඳලා තියෙන්නේ. නීතිය කියන්නේ
රබර් එකක්. ඒක ඕන පැත්තකට ඇදිලා බේරන්න පුළුවන්. නීතියෙන් බේරුණාට ගමේ මිනිස්සුන්ගෙන් නම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ තමසට. ඇයි ගමේ උන් මට මොනව කරන්නද? දුම්මැසේ කඩුව තියෙනකන් මං එහෙකුටවත් බය නැහැ. අනේ ඇත්තට තමස ළමයින් තාත්තා කෙනෙක් නේද? තාත්තා හොරෙක් බේබද්දෙක් කියලා කෙනෙකුට ළමයිට දෙන තත්ත්වෙ මොකද්ද ඔය? යකෝ පොලිසියෙන් බේරෙන්න පුළුවන්. මේ ගෑණිගෙන් බේරෙන්න බැරි. තමස නම් ඉතින් මොකද? කට වහගෙන හිටපන්. මම ඔයාට එන්න කිව්වේ. මම කියන දේ අහන්න සංජු. මම අලුතෙන් කැසට් එකක් කරන්න යන්නේ. ඒකට තෝරගෙන ඉන්නේ ඔයාවයි. දැන්ද මගේ වටිනාකම තේරෙන්නේ? එදා ඔහේ කිව්වේ ඕනතරම් ගායිකාවෝ ඉන්නවා, රසිකාවෝ ඉන්නවා කියලා. එදා මාව පාට ඇදලා දෙමේ කුණුමාළු කෑල්ල වගේ. ඔහෙට ඕනුනේ මගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්න. පහුගිය දේවල් සේරම අමතක කරන්න සංජු. නිමුලුත් කිව්වා ඔයාගේ වොයිස් එක මගේ කැසට් එකට නියමට සෙට් වෙනවා කියලා. ඔයාට මම ලොකු ගාණක් දෙන්නම්. ඔහෙට සල්ලි වටනවා ඇති. ඒත් මට වටින්නේ නැහැ. මට වටින්නේ කලාව. අනිකම රාජාව කසාද බැඳලා ඉන්නේ. ඉතින් මට කරදර කරන්න එපා. ඒ කියන්නේ ඔයා මගේ කැසට් එකට එන්නේ නැහැ. නෑ. මොකද්ද ඔය මලයිලාව ඇඩිල්ල? කොච්චර හරි අඬනවා. නවත්ත ගන්නකෝ. ඔව්. තමසට පේන්නේ මගේ ඇඩියාව තමයි. තමස කරන දහජරා වැඩ. තමස පිරිමියද? පිරිමිය? පිරිමිය කියලා තමයි ඔය මේ අනුන්ගිඩන් උඹලට අයිති කරලා දුන්නේ. මේවා අනුන්ගිඩන් නෙමෙයි. මේවා මගේ තාත්තා ඉඩම්. තාත්තා? කවුද මේ තාත්තා? කියපන්කෝ. මුල් ලොප්පේ තිබ්බේ උඹලට මේකෙන් 4න් 1යි. අප්පුවාමේ 4න් 3යි. මම දෙපැත්ත පෙරලලා මේ ඉඩම් අරන් දුන්නේ උඹලට. මේ ඉඩම් උඹලගේ නෙමෙයි මගේ. ඔව්. යන්න එන්න තනක් නැතු. උසාවි ගන්න රස්ජාතු ගහපු තමසට පෑදුනේ වස්තුව. තමසට ඒ වගේ නෑ. කොහෙද කොරස්තෝද ගහුවේ? තමසේ. කවුද කොරස්තෝද ගහුවේ? තමස රස්ජාතු ගහුවේ. කවුද? මට හැමදාම ගාවා පිස්සෙන්න. අන්තිමට කපලා ගන්න. මතක නෑ මං කරලා දුන්න දේවල්. මං කරලා දෙන දේවල් මතක නෑ මුන්ට. පොලිසියට පාර වෙනවා. එයාටවත් පේන්නේ නැද්ද මම මේ විදිහට දුක? කුමාර? කුමාර? Ispirata. Ay, no. අම්මේ අම්මේ මොකද්ද සිද්ධ වුනේ? මේ අත පාර නැති වුණා මහත්තයෝ. මේ
කකුලත් පාන්නේ නැති දවස් කීයකින් ගලද? අද මේ වෙච්ච වෙලාවෙමයි අරන් ආවේ. මොකක්ද සිද්ධ වුනේ? මේ ඔළුවට පොළු පාරක් වැදුනා. කොයි පැත්තද? මේ අතද පණ නැති උනේ දැන්. ඔව් මහත්තයා. ඒ සිද්ධියෙන් පස්සේද පණ නැති උනේ. ඔව්. මේ පැත්තේ කකුල පණ නැති උනේ නැද්ද? එක කකුලක් පාන්නේ නැති. Bato cheguei rapidinho. කෝ යසෝ තියනවාද? අම්මා නැහැනේ. ගමනක් ගියා. මට තමයි ගෙලිවේ සේතම් මුදලාලි කියන්නේ. මේ ගේ දැන් මට විකුණලා තියෙන්නේ. කුමාර කිව්වා මාස 4කින් මේ ගේ මට බාර දෙනවයි කියලා. අනේ දෙයනේ මේ මොන අපරාධයක්ද? අපි කොහේ කියලා යන්නද මුදලාලි? ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ. මොකද මමත් කරන්නේ බිස්නස් නේ. මනුස්සකම් බලලා තව ඕන සුමාන 3ක් කල් දෙන්න. ඊට පස්සේ මේ ගේ මට ඕන. හොඳයි. එහෙනම් අම්මා අප්පම් කියන්නකො මං ඇවිල්ලා ගියයි කියලා. අනේ පුතේ. අපිට මේ මොනවද වෙන්න යන්නේ? තමුසේ නම් ගේ ඉඩමයි උගස් තියලා සල්ලි ගත්ත නේද? කවුරු ආවද? ආවනේ නා. ගෙලියෝ ස්ථේතා මුදලාලි. තව සුමාන 3යි අපිට එතන ඉන්න පුළුවන්. කිව්වේ නැද්ද මං ඉස්පිරිතාලේ ගිහලා? ඉස්පිරිතාලේ? කවුද විශ්වාස කරන්නේ? තමුසේ ජීවත් උනේ ලෙඩ හැදෙන්නේ නැති මැරෙන්නේ නැති මිනිහෙක් විදියටනේ. තමුසේ කරපුවා මෙලොවදීම තමුසට පළ දුන්නා. තමුසේගේ නම ගමේ කියන්න බෑ. නමට කෙල ගහනවා. ඒ තරමටම තමුසේව පිළිකුල්. කොහොම තමුසේගේ බේවදු යාළුවෝ ටික නිකන්වත් තමුසේ බලන්න ආවද? තමුසේ ඉන්නකම් කලේ හොර මගඩි වැඩ. ඉතින් කෑල්ල විකුණන ඒ හැම සතයක්ම තමුසේ වේදන් කරේ බොන්න. මේ ළමයෙක් ඉන්නවා කියලා හිතුවද? ළමයා කනගත කෙනෙක් හිතුවද? මම මේ මහරියෙන්නේ මේ ළමයාට හොරේ බේබද්දෙක් කියලා කියනවා තාත්තා කෙනෙක් ඉන්න ඕන නිසා. යමන් පුතේ යන්න.
පුතා මෙච්චර ඉක්මනට දිනු වෙලා ඉන්න එකයි මට නම් හරියට හීනයක් වගේ. කොල්ලට කොයිතරම්නම් කරදර කෙරුවද? ඒත් මිනිහා බලාපොරොත්තුවක් කරේ නෑ. එයාට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ කලාකාරයෙක් වෙන්නනේ. සංජු දුවත් පුතාට හරියට ආදරේ වගේ. ඒ ළමයාත් ඉතින් එදා ඉඳලම හෙවණැල්ල වගේ පුතා පිටිපස්සෙම හිටියානේ. නංගී මේවා මේ පුතා පෙර ආත්මේ කරපු පිනක් පරදීම. මං හිතන්නේ නංගී අපිත් පෙර ආත්මේ පින් කරලා තියෙනවා මේ වාගේ තැනකට ඇවිල්ලා නිස්කාන්සුයි ඉන්න. ඒ වුණාට අයියේ අපේ ගෙවල් දොරවල් ඉඩ කඩන් මතක් වෙනට මගේ පපුව හොස් ගාලා යනවා. ඒවා ගැන දැන් දුක් වෙන්න උවමනා නැහැ. ඒවා ඉතින් අපේ ලැබීම හැටියට සිද්ධ වෙන දේවල් නේ. දැන් බලන්න අප්පා නැති දරුවා මේ තරම් තැනකට ආපු එක අපට කොයිතරම් දෙයක්ද? අයියේ ළමයි නේද? මේ හොඳද? අනේ පුතේ මාමලත් ඉතින් කම්මැලිත් ඇතිනේ. ගමේ වගේ මෙහි ඇවිදින්නත් ඉඩ නැහැනේ. අපි ඉතින් පුළුවන් කාරේ ඕනතරම් ඇවිද්දානේ දරුවෝ. මම විධානයේ ආරච්චියට ගන් 7ක් පාලනය කරේ පයින් ඇවිදලා. පුතේ මහන්සි ඇති. මං ගිහිල්ලා පුතාලට තේ ටිකක් වක් කරගෙන එන්න. අම්මා දැන් මහන්සි වෙන්න ඕනේ නැහැ. අපිට සර්වන්ස්ලා ඉන්නවනේ. මැගි අපි ඔක්කොටම තේ හදන්න. හොඳයි. එන්න මාරු කරන්න. හා. තමුසෙට ඔය අංශභාගයේ ඔය ඊට ඉස්සරහත් හැදිලා තියෙනවද ඔය? කරුමෙට හැදෙන ලෙඩ ඔය. අපි අපායක් කියලා වෙනම ලෝකයක් ගැන හිතුවට මේක තමයි අපාය. තමුසේ දන්නවද බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා ditta ධම්ම වේදිනී කර්ම කියලා. තමුසේ කොහොමද ඔය යන්න හදන්නේ? ඔය ලෙඩේට වැටෙන්න හොඳ නෑ ඔය.
යන උදේ පාන්දර හිඟා ගන්නවා මෙතන. යන දවල්ට යන. පාන්දර එනවා මෙතන. කුමාර මොකදයි මේ තමසිට උනේ? සමි කුමාර මට ආරංචි වුණා තමසි ස්පිරිතාලේ හිටියා කියලා. මං කීප දවසක්ම කල්පනා කරන් හිටියේ ගිහිල්ලා හම්බ වෙන්න. කොහෙද? වෙලාවක් ලැබුණේ නැහැ. වැඩ. ඒක අපේ තත්ත්වේ. තමසි දකින්නකොට මට මතක් වෙනවා ජාතක කතා පුතේක කතාව. මොකද්ද? දැන් වෙලාවක් නෑ මතක් කරගෙන ඉන්න. මට උසාවිය යන්න පරක් වෙනවා. සමරේ ඔය ෆයිල් ටිකක් අරගෙන එන්න. ඉක්මන් කරනවා ඉස්සේ. මේ ඇඳේ හිටපු ලෙඩ. දැන් ගොඩාක් කළා මිසි මේ පැත්තට ගියා. කොහේ යනවද මන් දන්නේ. බෙහෙත් බොන්නේ නැතුව. දොස්තර මහත්තයා ආපුවම මට තමයි දැනුම් ගන්නේ. ඉක්මන් කරන්න. මට හරි කනගාටුයි ළමයෝ. මම දිට්ඨ ධම්ම වේදිනීය කර්මය ගැන විශ්වාස කරන කෙනෙක්. මෙන්න මේ සල්ලි ටික තියාගන්න. තියාගන්න ළමයෝ. පුතාවත් මේක ගන්න. ඉක්මන් කරන්න. ඉක්මනට. මුදලාලිගේ බාර ගත්තා. මගේ ටිකට් කපලා තියෙන්නේ. බෙහෙත් අරන් යන්න පුළුවන්. හැම සුමානෙම ක්ලිනික් එන්න ඕනේ හොඳේ. මේක කරන්නේ.
මගේ මහත්තයා වැඩ කරේ හමුදාවේ. එයා බෝම්බයක් වැදිලා මැරිලා අදට මාස 4ක් වෙනවා. මගේ මහත්තයාට පින් දීලා ඕගොල්ලෝ මේ කෑම පාසල් කන්න. මොකක්ද බස වීම? මමසල දන්නවනේ. අර රාජවයි සංජුවයි. යන්නවත් මොකද කරන්න ඕනේ? හැබැයි රාජට විතරයි. දෙල්ලට කිසි කරදරයක් කරන්න එපා. හරි හරි. පොස්ට කෙල්ල කොල්ලා පිට. හෙට කොට්ටාවේ ෂෝ එක. එඩේ කොහොම හරි හරියට කරන්න ඕන. සංජයෝ බේල්ලා රාජට වැඩේ දෙන්නම්කෝ. හැබැයි බොස අවංකව කියවනම් රාජුගේ සංජුගේ টොප් ක්ලාස් සින්දු ටික. ඒවට බොසාගේ වචන අපිට අහක දාන්න බෑනේ. හරි බොස්. සනසිල්ල සංජුගෙන හිටන්න. අපි මේ පැත්ත බලා ගන්න. මෙන්න මගේ ඇඩ්වාන්ස් එක. හැබැයි බැරි වෙලාවත් වැඩේ ගැස්සුනොත් මාව එහෙම ගාවන්න එපා. බොස් ගන්නවනේ අපේ වැඩ. ලොක්කගේ වැඩ දෙන්නේ අපිට. කී දෙනෙකුට දුන්නාද? ඕ. අදනෝ සාක්ෂිත් නැහැ, ඇඩ්‍රස්ුත් නැහැ. මොකද පත්තරයට ගන්නේ පොඩි කරන්නේ බලන්න යන්න මුදලාලි මේ පත්තරයක් බලලා කියනවද මට මේ රාජාගේ සංජුගේ ඇඩ්‍රස් එක උඹට මොකටද ඒ ඇඩ්‍රස් බලන්න යන්න අපිට වැඩ තියෙනවා මෙතන
අනේ මුදලාලි. ඒ දෙන ලොකු කරදරයක් වෙන්න එනවා. මට ඒගොල්ලන් හම්බෙලා ඒක කියන්න ඕනේ. උඹ ශාස්ත්‍ර කියන්නත් දන්නවද? බලන්න යන්න අපිට කඩේ වහන්නත් තියෙන පරක් වෙනවා. මම දෙන්නේ මට ෂුවර් කට්ටිය විතරයි. ඕකේ? බයි. එයි මොකද විරාජය ප්‍රශ්නයක්ද? දැන් හැමෝම ෂෝස් වලට ඉල්ලන්නේ රාජවයි සංජුවයි. අපට ෂෝතර එවරිතිම විරාජයි ඉල්ලන්නේ සංජුයි රාජුයි. සංජුවි රාජයි. සංජුවි රාජයි. හැබැයි ඔය වැඩෙන් ඉන්නේ විරාජයට බඩේ පාලව දෙන එක. මොකද? මොකද කිව්වොත් රාජුවයි සංජුවයි ඉල්ලන්නේ නැහැ කවුරුත් විරාජයයි ඉල්ලන්නේ. හොඳයි බලමුකෝ. संजू अम्मी संजू संजू Mami,